guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ අපි නුවරඑළිය ගියපු vlog එක. ඉතින් මේ vlog එකේ තියෙන්නේ අපි කොහෙද නතර වුණේ, අපි මොනවද බලන්න ගිය තැන්, ඒ හැමදේම මම මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා, අපි කොහෙද ගියේ කියලා බලමු. ඉතින් අපි නුවරඑළිය යද්දී අපේ ෆැමිලි එකයි තව ෆැමිලිස් දෙකකුයි තමයි ගියේ. ඔක්කොම ෆැමිලිස් 3ක්. ඉතින් අපේ ෆැමිලි එකෙන් පස්සේ තව ෆැමිලි එකක් ගන්න තිබ්බා. එයාලවත් අරගෙන දැන් යන ගමන් තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. ඉතින් අපි නුවරඑළිය යන අතරමඟදී ලස්සන රියැලි දෙකක් දැක්කා. මම ඒවලත් වීඩියෝස් ගත්තා. ඉතින් මේ වෙද්දි නම් අපි නුවරඑළිය ටවුන් එකට ඇවිත් ඉන්නේ. අපි හොටෙල් එකට ගිය ගමන් ඉක්මනටම ආයෙ ගියා බෝම්බුරැල්ල බලන්න. ඒක නිසා මට හොටෙල් එකට ගියපු ගමන් ඒකේ වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ අපි බෝම්බුරැල්ල බලන්න යන ගමන් ලොකු කන්දක් බහින්න තමයි තිබ්බේ. බෝම්බුරැල්ල ගාවට ගිහිල්ලත් අපිට උඩටම යන්න බැරි වුණා. ගොඩක් කළුවර වැටිලා තිබ්බ නිසා අපි ගේ ඇල්ලෙන් භාගයක් පේන හරියට ගිහිල්ලා ආයෙ හැරිලා ආවා. මුලින්ම ලොකු පඩි පෙළක් තමයි නගින්න තියෙන්නේ. ඉතින් ඒක නැග්ගට පස්සේ වටේම view එක පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් බෝම්බුරැල්ල බලලා එද්දි ටිකක් රෑ වුණා. ඊට පස්සේ තමයි මට හොටෙල් එකේ වීඩියෝස් ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ තමයි අපි හිටිය රූම් එක. ඉතින් මෙතන view එක නම් හරිම ලස්සනයි. වටේම හොඳට පේනවා. උදේට තවත් ලස්සනට තියෙනවා. ඉතින් මම ඔයාලට උදේට පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ දෙවෙනි දවසේ උදේ ගත්ත වීඩියෝස්. අපේ හොටෙල් එක තියෙන්නේ කන්දක් උඩම. ඒක නිසා එතනට පේන view එක නම් හරිම ලස්සනයි. view එක ලස්සන නිසා මම වීඩියෝ ක්ලිප්ස් ගත්තා ඔයාලට පෙන්නන්න. උදේ නම් ගොඩාක් මීදුම තිබ්බා. දැන් මීදුම නැති වුණ නිසා තමයි වීඩියෝස් ටිකක් ගන්න හම්බුනේ. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එකේ ගාඩන් එකේ වවලා තියෙන මල්. මෙහෙ නම් හරිම ලස්සන මල් ජාති ගොඩාක් තියෙනවා. ඉතින් ලස්සන මල් වල වීඩියෝස් ටිකකුත් ගත්තා මම. ඉතින් මෙහි ගොඩාක් ලස්සන මල් ජාති පිපෙන්නේ අප්‍රේල් මාසෙලු. ඉතින් අපි ගියේ දෙසැම්බර්නේ. ඉතින් දෙසැම්බරේ තිබ්බ මෙන්න මේ මල් ටික. ඉතින් අපි හැමෝම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන හොටෙල් එකේ චෙක් අවුට් වුණා. මම බ්‍රෙක්ෆාස්ට් ඩිනර් ඒවා නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. පස්සේ අපි ජෙක් රෙස්ටෝවරි ෆාම් එකටයි හොඩන් ප්ලේස් තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් ඒවලත් වීඩියෝස් තියෙනවා. දිගටම බලාගෙන ඉන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම මතක් කරනවා.
ඉතින් අපි ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න යනකොට අපිට කන්දේ යන ජනවාශයක් හම්බුණා. අපි එතන නැවතිලා ෆොටෝස් වීඩියෝස් අරගෙන ඊට පස්සේ එතනින් ස්ට්‍රෝබෙරි ෆාම් එකට ආවා. ඉතින් දැන් මේ අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකට ආපු ගමන් අපි හිතනවා ස්ට්‍රෝබෙරි ෆාම් එක ඇතුළට යන්න දුන්නේ නැහැ තාම ඕපන් කියලා. ඉතින් එතන ලස්සන මල් වත්තක් වගේ තියෙනවා. අපි ඒකේ එතකල් ෆොටෝ ගගා හිටියා. ඉතින් ස්ට්‍රෝබෙරි ෆාම් එක ඕපන් කරාට පස්සේ අපි ගියා ස්ට්‍රෝබෙරි බලන්න. ඉතින් මේ වගේ දැලක ඉඳන් එළියේ ඉඳන් තමයි බලන්න දෙන්නේ. ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් පොඩි වීඩියෝස් ටිකක් අරගෙන අපි එතනින් ආවා. ඉතින් දැන් නම් මේ හෝර්න් ප්ලේන්ස් යන ගමන් මට එක දිගටම වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මමත් ඉතින් වටේම බල බලනේ යන්නේ. ඒක නිසා මට එක දිගටම වීඩියෝස් ගන්න බැරි වුණා. මම තනින් ඒක නිසා වීඩියෝස් ටිකක් ගත්තා. දැන් අපි මේ පුංචි ලෝකාන්තය බලන්න යන ගමන් ගොඩාක් දුර ඇවිදින්න තිබ්බා. ඉතින් මං ඒවල පොඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තා. ඉතින් මේ තියෙන්නේ බේකර්ස් වෙන්න. මේක හරිම ලස්සන ඇල්ලක්. ඉතින් මේකේ ළඟදිම ගිය වීඩියෝසුත් තියෙනවා. මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔන්න අපි ආවා ලෝකාන්තය ගාවට. අපි බලමු එතන මොනවද පේන්නේ. ඉතින් දැන් අපි මීටර් 870ක් උඩින් තමයි ඉන්නේ. ඉතින් අපි එතනත් ටිකක් වෙලා ඉඳලා අපි ආයෙ ගෙවල් වලට එන්න පිටත් වුණා.
අලුත් වලොග් එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.